බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන එතන කතාවක් නැහැ. තන්නිකර ශෝකයෙන් ඉඳලා තියෙන්නේ. අනුරුද්ධ මහ රහතන් වහන්සේ තමයි ඔක්කොම බැලුවේ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය සිවුරත් තුරුළු කරගෙන දෙවුරන් වෙහෙරට එනකොට මිනිස්සු වට වෙලා ආනන්දයන් වහන්සේ කෝ ඔබ වහන්සේ කලින් තනියෙන් වඩින්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක කලින් වඩින්නේ අද ඇයි තනියෙන් වඩින්නේ කියනකොට පාත්‍ර සිවුරු පෙන්නන්දී මිනිස්සු හඬා වැටුණා. තමන්ගේ හිතේ දුකක් තියාගෙන අඬන මිනිස්සු මැදින් එන එක ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් දුෂ්කර වුණා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මිනිසුන්ගේ හිත බන කතා කියා හදනවා. හදනකොට දෙවිවරු දැක්කා. තව 3 මාසයකින් ධර්ම සංගායනාව තියෙනවා. ආනන්දයන් වහන්සේ රහත් වෙලා නැහැ. මොන්නාන්සේ දුකෙන් ඉඳගෙන අනිත් අයටත් බන කියා ඉන්නවා. මේක ඉවරයක් වෙන එකක් නැහැ කියලා දෙවි කෙනෙක් කනට පඳුරලා කිව්වා. බිලි බිලි ගගා බන කියා ඉන්නේ නැතුව පැත්තකට ගිහලා භාවනා කරන්න කියලා. දෙවි කෙනෙක් කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ ගල් ගැහුණා. තමන්ගේ හිතේ දුක තියාගෙන අනිත් අයගේ දුක නිවන්න බන කියද්දි දෙවිවරු සම්මත කළා. දෙවිවරුන්ගේ බලාපොරොත්තුවක් ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙනවා බලන්න. 500ක් සංඝයා සමග රජගහ නුවරට වඩිනවා. රහතන් වහන්සේලාගේ උවමනාවක් ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙනවා බලන්න. ආනන්ද ස්වාමීන් විතරයි රහත් වෙලා නැත්තේ දැන් මේ කණ්ඩායමේ. රහතන් වහන්සේ නමක් කිව්වා සංඝයා මැද පින්වත් මහණෙනි මෙතන ඉන්න එක හාමුදුරුවෝ නමක්ගේ ඇඟෙන් විශ්ව ගන්ධ එනවා කිව්වා. සංසාර ගඳ එනවා කිව්වා. කවුරු ගැනද මේ කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක ඊපහරක් වැදුනා වගේ වුණා. ආත්ම භාව 7ක් ඉපදෙන කෙනා රහතන් වහන්සේලා ඒ කෙනාටත් විශ්ව ගන්ධය සංසාර සැරේනවා කියලා කියනවා නම් අපි මොනුන්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ බුද්ධ කළා වුණා. වීරිය කළා, භාවනා කළා. කුටියේ සැතපෙන්න යද්දී ඇඳේ අසුංගන ඉවසීමෙන් යුක්තයි. හෙට ධර්ම සංගායනාව. අද භාවනා කළා තවම rahat වෙන්නේ නැහැ. සැතපෙන්න ගියා. කලබලේ නැහැ. ඇඳේ අසුංගන පාදක පොළවෙන් ඉස්සුවා. හිස ඇඳට පාත් කළා. පොට්ටි තිබ්බේ නැහැ තවම. ඒ මොහොතේ අරහත්ත්වයටපත් වුණා. ඉඳගෙන සිටින, හිටගෙන සිටින, ඇවිදින, නිදාගෙන සිටින කියන ඉරියව් 4න් තොරව මේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයටපත් උනේ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේ උදෑසන සක්මණෙන් වාසය කරනවා. ධර්ම සංගායනාවට ඔක්කොම සංඝයා මේ පර්වතේ පාමුලට මේ වේබහර පර්වතේ මණ්ඩපයට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආසනයේ ඉතුරුයි. ඔක්කොම වැඩලා මහා කස්සප මුනිදුන් අහනවා ඔය ආසනේ කාටද? ස්වාමීනි ආනන්දට. ඔය ආසනේ කාටද? ස්වාමීනි ආනන්ද කියනකොට ඒ තමන්ගේ කුටියේ හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයෙන් ඇහිලා එතනින් පොළොව අස්සෙන් කිඳා බැහැලා ආසනේ මතුවුණා. බුදුරජාණන් වහන්සේ හිටියනම් සාදුකාර දේවී ආනන්ද අපේ ශාස්ත්‍රඥ වහන්සේ නැති නිසා මම සාදුකාර දෙනවා කියලා මහා කස්සප මුනිදුන් සාදු සාදු ආනන්ද කිව්වා. අපේ ආනන්දයන් වහන්සේගේ 이르දියක් දැක්කා කියලා සියලු රහතන් වහන්සේලා සාදුකාර දුන්නා. අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා සාදුනාදී පැතිරිලා ගියා. ආකාශයෙන් වැඩම කරලා දොර සිදුරින් එතනට ඇතුළු වුණා කියලා කියනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ දෙනාට මේ වෙලාව මන්දි කියන්න සිත සැලසුවා. රෝහිණී නදියේ මෙතරත් එතරත් අවසානයේ ගොඩාක් කැලේම තමයි හිටියේ. බණ අහන්න එන මිනිසුන්ට ගොඩාක් බණ කිව්වා. එදා උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ ගංගාවේ රෝහිණී නදියේ ආකාශයේ තමයි පිරිනිවන් පෑවේ. ධර්මයේ දේශනා කළා මුළු ශරීරෙටම ගින්දර ඇවිලුණා.
ධාතුන් වහන්සේලා බෙදිලා රෝහිණී නදියෙන් දෙපැත්තට ධාතුන් වහන්සේලා වින් වෙලා ගියා. අදටත් ඒ නදිය දෙපැත්තේ ආනන්ද ස්තූප ගරාවටලා තියෙනවා. එතනින් ලැබිච්ච දළදා වහන්සේ සහ ධාතුන් වහන්සේලා තමයි මේ ගල් නෑවේ බලන්නකො අසිරිය. මේ ගල් නෑවේ ශ්‍රී ආනන්ද මහන්සේ නැඳන් වෙන්නේ. කියලා ඉවර නෑ ආනන්ද මුනිතුගේ ගුණ කඳ. වීත රාගී වීත දෝෂී වීත මෝහී සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමේජ්ජපටිපන්න ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය අපමුනිදුගේ සෙවණැල්ල ධර්ම බහණ්ඩාගාරික අග්‍ර උපස්ථායක වැඩිපුරම බුද්ධ ශාසනයේ අගතනතුරු 5ක් ලැබපු මුනිවරයා බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල බඳු ආනන්ද මහ රහතන් වහන්සේට নমස්කාර වේවා. ආනන්ද මුනිදුගේ ආනුභාවයෙන් පින්බලෙන් දෙවි ආනන්ද මහ රහතන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති දෙවිවරුන්ගේ දිව්‍ය උපකාරයෙන් උපස්ථානයේ පින් කරගන්න මිනිසුන්ගේ තමන්ට පින් කරගන්න තියෙන පින්බලෙන් මේ උතුම් ආනන්ද මහා සෑය ගුවන් ස්පර්ශ කරන සුදුම් මහසෑයක් ව ඉදි කරගන්නට ලැබේවා. ආනන්ද මහසෑයෙන් බුදු රැස් වී දේවා.